සුබ සන්ධ්‍යාවක් කියලා සියලු දෙනාම පිළිගන්නවා ඉතාම ආදරෙන්. ඉතින් අදත් වෙනද වගේම Dream of Israel එහෙම නැත්නම් ජීවිතයේ සිහින සැබෑ කරගෙන බලාපොරොත්තුෙන් ඉන්න ඔබ වෙනුවෙන් මම මේ පුංචි වීඩියෝ එක අරන් එනවා. මම නිතරම කියලා තියෙන ඕගොල්ලන්ට මතක ඇති මගේ අනිකුත් වීඩියෝ වල මට කරන්න පුළුවන් පුංචි උදව්ව වචනකින් හරි මම ඕගොල්ලෝ වෙනුවෙන් කරනවා. මොකද ඕගොල්ලොත් කැමති අපි වගේම මේ වගේ රටකට ඇවිල්ලා තමන්ගේ ජීවිතයේ ගොඩ දාගන්න. එහෙම නැත්නම් අපි කියන්නේ ජීවිතයට පාර හොයාගන්න. හොඳයි මම අද දැක්ක පුංචි රැකියා බෑර්තු වගේක්. හොඳයි මේ ගොඩක් ඔක්කොම ඇවිල්ලා තින්නේ ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට වැඩියෙන්ම අපිට ලැබෙන්නේ මේ ශේෂ්ත්‍රය. මොකක්ද ශේෂ්ත්‍රය කිව්වොත් කන්ට්‍රැක්ෂන් ෆීල්ඩ් එකේ තමයි අපිට හම්බෙන්නේ ගොඩක් රැකියා බෑර්තු. ඉතින් ඒගොල්ලෝ දාලා තිනවා මෙන්න මේ කැටගරි. එහෙම නැත්නම් මෙන්න මේ රැකියා අවස්ථාවන් හොඳට අහගන්න. පළවෙනි එක තමයි ඒගොල්ලෝ දාලා තිනවා මේසන්වරු. ඒ කියන්නේ මේසන් බාස්ලා ඔයගොල්ලෝ දන්නවා මටත් වැඩිය හොඳට. ඊළඟට ටයිල් බාස්ලා ටයිල් මේසන්. ඊළඟට තියෙනවා ෂටරින් වඩු කාර්මිකයන්. කම්බිනවන්නන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට දන්නවා බාබෙන්ඩ. රයිට් ඊතර දාලා තින්නේ ඒ රැකියා අබෑර්තු 4 විතරයි. මේසන් වරුන්, ටයිල් මේසන්, ෂටරින් වඩු කාර්මිකයන්, කම්බිනවන්නන්. එතකොට මේකේ ඔයගොල්ලන්ට දෙනවා කියලා තියෙනවා ඒගොල්ලෝ නවාතන් ප්‍රවාහන වෛද්‍ය පහසුකම් ඒ ටික නොමිලේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නා කෙටියම ඇකොමොඩේෂන් නොමිලේ. ඊළඟට තමයි ඔයගොල්ලෝ ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම. ලක්ෂ 6ක් තමයි මේක වැටක දාන්නේ. ඒක රුපියල් ලක්ෂ 6 ප්ලස් OT. එතන දාලා තියෙනවා ප්ලස් OT. ඒ කියන්නේ ඔයගොල්ලෝ OT කරොත් අර ලක්ෂ 6ට තව ඔයගොල්ලෝ OT අතිරේක වැඩ කරන ටික එකතු වෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඒකට ඔයගොල්ලෝ දන්නවා බේසික් එක මේගොල්ලෝ කියලා කියන්නේ රුපියල් ලක්ෂ 6ක් කියලා මාසෙට. රයිට්. එතකොට ඔයගොල්ලෝ දැන් කල්පනා කරයි මොකද්ද මේ කම්පැනි කියලා. මේක ඇවිල්ලා ශ්‍රී ලංකා විද්‍යුත් සේවා නියුක්ති කාර්යාංශයෙන් නෙමෙයි. මේක ප්‍රයිවට් ඒජන්සි එකක්. ඒජන්සි එකේ නම තමයි Dream Road Manpower. හොඳට අහගන්න. Dream Road Manpower. මේක තියෙන්නේ නම්බර 371 කැන්ඩි රෝඩ් පෑලියගොඩ. මේක තියෙන්නේ පෑලියගොඩ කැන්ඩි රෝඩ් එකේ නම්බර එක තියෙන 371. රයිට්. ඒකේ තියෙන එහෙම ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. මේකේ දාලා තියෙන ඔබත් අදම කතා කරන්න කියලා මම හිතන්නේ මේ WhatsApp නම්බර් එකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට කියන්න හොඳට අහගන්න. 0.72 260යි 50යි 43. මම නැවත කියන්න 0.72 260යි 50යි 43. රයිට්. දැන් ඔයාලට මම නම්බරේ කිව්වා ඇඩ්‍රස් එකක් කිව්වා. මේක තියෙන ඔබත් අදම කතා කරන්න කියලා. ඒකට ඔයගොල්ලන් කතා කරලා විස්තර දැනගන්න. යන්න කලින් විස්තර දැනගෙන යන්න. නැත්නම් අපරාධෙන් තකහණියක් කියන්න එපා. මොකද ලංකාවේ එක පළාත් වලින් මේක දැක්කාම එන්න පටන් ගන්න ඉස්සෙල්ලා කෝල් එකක් දීලා යන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ අපරාධනේ ඔයගොල්ලෝ මහන්සිය වියදම නේද? කොළඹ පෑලියගොඩට ගිහිල්ලා එන්න ගියාම දන්නවනේ. තියෙන රස්තියාදුව. රයිට්. එහෙනම් මං හිතන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් කියවුණා. මේක දාලා නැහැ කවදද පිටත් තියෙන්නේ මේව නැහැ. මේකේ තියෙන්නේ ඔබත් අදම කතා කරන්න කියලා විතරයි. ඒකත් හොඳට මතක තියාගන්න. පඩිය දාලා තියෙන හැම එකේම වගේ ඔන්න ලක්ෂ 6ක් දාලා තියෙනවා. රයිට්. දැනට නම් එච්චරයි ඔයගොල්ලන්ට තියෙන්නේ. දැන් මෙතන තියෙනවා ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා. ඒක දාන්න ඔයගොල්ලන්ට. තව තියෙන්නේ මේකේ දාලා තියෙන ඉතින් ඒගොල්ලෝ ඔයගොල්ලෝ දන්නවනේ ඔබේ සිහින යථාර්ථයක් කරගන්න ඉස්සර රැකියා බෑර්තු රැසක්. හොඳයි ඉතින් මෙහෙමයි රුපියල් ලක්ෂ 6කට වඩා වැටුපකට අපි ළඟට එන්න. මේසන් වරුන් ටයිල් මේසන් ෂටරින් වඩු කාර්මික කම්බිනවන්නන් සඳහා අබෑර්තුවේ තියෙන ඔයගොල්ලන් try කරන්න. මොකද ගොඩක් දෙනෙක් අහනවා මේ කොහොමද එන්නේ කියලා ඊශ්‍රායල් වලට. මොකද ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාලය හරහා එනකොට ටිකක් ඉතින් සල්ලි නම් ගන්න නම් අඩුයි තමයි. ඒ වුණාට ටිකක් කාල් ගන්නවා නේද? ඒවා එක්සෑම් කරන්න තියෙනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. හොඳයි. මං හිතන්නේ ඔයගොල්ලන්ට දැන් ගොඩක් පැහැදිලි ඇති. ඉන් එයාට මට ඔයගොල්ලන්ට වෙන කියන්න නම් දෙයක් නැහැ. ওই ටික තමයි තියෙන්නේ. රයිට්.
එහෙනම් ඔයගලන්ට මං හිතන්නේ මං කියපු අවශ්‍ය දේවල් ටික ඔක්කොම වැටහෙන්නේ නැති. වැටහෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තව කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරන්න, bell icon එක ගහන්න. එතකොට මං ඊළඟ දාන වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ඔටෝමැටික් ඔයගොල්ලන්ගේ මොබයිල් ජංගම දුරකථනයට වීඩියෝ එක එනවා. මං මීට කලිනුත් ගොඩක් වීඩියෝ කරලා තියෙන ඊශ්‍රායලය ගැන. ඔයගොල්ලන්ට ඒවත් බලන්න පුළුවන්. හොඳයි එහෙනම් සියලු දෙනාටම නැවතත් සුබ සන්ධ්‍යාවක්. එහෙනම් try කරන්න. අයිධෛර්ය වෙන්න එපා. ඒක හරි ගියොත් මේක හරි ගියේ නෑ, අරක හරි ගියේ නෑ කියලා එපා. අපිත් එහෙම තමයි මුල් කාලේ සෑහෙන්න මහන්සි වුණා දුක්ඛින්ද රටකට එන්න. ඉතින් ඕගොල්ලොත් තින්නේ තමන්ගේ ලංකාවේ කරන රස්සාව කරන ගමන් try කරන්න. ඒක අතාරින්න එපා. කොහොම හරි ඕගොල්ලන්ට වෙලාව එනවා. ඔබගේ කාලය ආපු ගමන් ඔයාට හරියට සෙට් වෙනවා. ඒ නිසා අතාරින්න නැතුව දිගටම try කරන්න. එතකොට කාලයත් එක්ක ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න පුළුවන්. ඒ වගේම ඒක ඒ සිහිනය යථාර්ථයක් කරගන්න හැකි වේවයි කියමින් මම මෙතනින් නවතිනවා. ඕගොල්ලන්ට නැවතත් සුබ දවසක්. නැවත අපි වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඕගොල්ලෝ සියලුටම ජයෙන් ජය වේවා.